උතර ටික වාට බැරි වෙන එක වෙන්නේ. කැපැසිටි වැඩි කර ගන්න නම් ඔයාගේ උපරිමයට ඔයාම චැලෙන්ජ් කරන්න ඕන. ආට දැන් අහන් හිටියා ඇති කියලා හිතුනම මේක තව දුරටත් අහන් ඉන්න බෑ කන්සන්ට්‍රේට් කරන්න අමාරුයි කියලා හිතනකොට තාම පොඩ්ඩක් try කරන තාම වෙලාවක් කඩේ අල්ලන් ඉන්න. ඒව තමයි ටික වාගේ දරා ගැනීම හැකියාව වැඩි කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් වා එන්න පුංචි වෙනවා. ඒකයි වෙන්නේ. නැත්තරම කියන්නේ වාගේ දෙද්දි පාඩම් කරනකොට වාට එක දිගට විනාඩි කීයක් පාඩම් කරන්න පුළුවන්? වෙන කිසිම දෙයක් අත ගන්න නැතුව. පැයකමාර බෑනේ. විනාඩි 20ක් මේ හංගෙන්න ඕගොල්ලෝ පටන් ගත්ත වේගයට සාපේක්ෂව ඕගොල්ලන්ගේ වේගය මෙහෙම ඩ්‍රාස්ටිකලි වැටෙමින් පවතී. ඕගොල්ලෝ මුලදී හරි හොඳට වැඩ කරන් ආවා. හැබැයි මේ වේගය මෙහෙම අඩු වෙමින් තියෙන්නේ දැන්. ඒකින්ද අපි ඕගොල්ලන් එක්ක වැඩ කරන්න හිතන් හිටපු වේගයට වැඩ කරන්න වෙන්නේ නැහැ. අපිට අපේ වේගය අඩු කර ගන්න වෙනවා. නැත්තම් පාරම ඉවර කරලා හරියන්නේ නැහැ නේ මුකුත් තේරෙන්නේ නැතුව. ඕගොල්ලන්ට හරියන ධාරිතාවෙන් වැඩ කරන අපිට අපේ ස්පීඩ් අඩු කරන්න වෙනවා. ඒතර අපිට ලොකු කාලයක් ගත කරන්න වෙයි මේ ටික ඉවර කරන්න. ඒකින්ද එහෙම වුණොත් එහෙම මේක කරගන්න වෙන්නේ නැහැ. ඒකින්ද කරගන්න පුළුවන් විදිහ තමයි වාගේ කැපැසිටි වැඩි කරගන්න ඕන. අඩුම ගන්න මේ මට්ටමේවත් ඉන්න ඕන. ඒතර කැපැසිටි වැඩි කරගන්නේ කොහොමද? ඔයා ඒකට මහන්සි වෙන්න ඕන. ඔයා තේරුම් ගන්න පළවෙනි කාරණාව තමයි දැන් ඔය වැඩ කරගන්න බැරුව ඉන්නේ උන්. ටිකක් වෙලා පන්ති දිනවල වෙන ලෝක වලට යන්නේ උන්. දැන් මහන්සි දැන් අහන් ඉන්න බෑ කියලා හිතනේ උන්. ඔයා කල්පනා කරලා බලන්න වාගේ සතියේ වැඩි වෙලාවක් ගත වෙන්නේ මොකටද කියලා. ඒ සතියේ වැඩි වෙලාවක් ගත වෙන එක අයින් කරලා දාන්න. ඒක අයින් කරගන්න වෙනවා. සමහරට වා නිදා ගන්න වෙලාව මදි ඇති. මොනවා හරි ඇති ප්‍රශ්න වගේ. ඔය ටිකක් වෙලා ඉන්නකොට අහගෙන ඉන්න බැරි වෙන්නේ වාගේ මනසට වෙහෙස කරයි. මෙතනින් එහාට අල්ලන් ඉන්න බෑ. ඒතර වාට අදාළ විවේකේ ලැබෙන්න ඕන. ඒතර වාට විවේකේ නොලැබෙන්නේ ඇයි? කියන එක හොයන්න වෙනවා. එක ළමයි එක විදිහයි. සමහර ළමයි කැපැසිටි සෑහෙන්න වැඩි. වැඩ ගොඩක් කරන්න පුළුවන් එවුන් ඉන්නවා එක සැරේ. ඔයාට එහෙම දරුවෝ ඇති. ඉතින් වාගේ ධාරිතාවට වැඩ කරන්න වෙනවා. ඒතර වාගේ කැපැසිටි අඩුයි නම් ඔයා තීරණය කරන්න ඕන ඔයා මොකද්ද කළ යුතුම දේවල් කියලා. ඒතර කළ යුතුම දේවල් ඉගෙන ගන්න එක නම් මම දන්නේ ඒක ඔයා තීරණය කරන්න. මට ඔයාගෙන් තීරණ ගන්න බෑනේ. ඔයා කරන්න ඕනේ ලොකුම වැඩේ ඉගෙන ගන්න එක කියලා ඔයා තීරණය කරනවා නම් ඉතින් වාගේ ධාරිතාවෙන් කරන්න ඉගෙන ගන්න එක විතරයි. අනිත් දේවල් ටික ඔයාට අතාරින්න වෙනවා. නැත්නම් කිසි දෙයක් කරපු නැති කෙනෙක් බවට පත් වෙයි. ඒකයි වෙන්නේ.